සමහර දවස් ජීවිතය වෙනස් කරනවා. ඒත් ඒ දවස් අපිව ශක්තිමත් කරනවා. අද මගේ ජීවිතයේ තවත් වැදගත් දවසක්. මගේ දකුණු පියයුරේ ගැටිත්ත හසුවෙලා අද 6 වෙනි දවස. දවස් කිහිපයක්ම මම ජීවත් වුණේ බියත්, සැකයත්, බලාපොරොත්තුවත් එක්ක. ඒත් අද ඒ සැකයට පිළිතුරු හොයන්න යන දවස. උදේ 6ටම මම නැගිට්ටා. මහත්තයාත් වෙනදාට වඩා කලින් ඇහැරිලා හිටියා. අද කලබල වෙන්න එපා. එයා හිනා වෙලා කිව්වා. අපි දෙන්න එකට යනවා. මම ඔළුව වැනුවා. නමුත් මගේ අත් දෙකම සීතල වෙලා තිබුණා. දරුවන් 3 දෙනාට අද අපි හොස්පිටල් එකට යනවා කියලා විතරක් කිව්වා. රූටින් චෙක්අප් එකක් වගේ. එයාලා කිසිම සැකයක් නැතුව හරි අම්මා කියලා තමන්ගේ වැඩවලට ගියා. මගේ හිතට පොඩි දුකක් දැනුණා. ඒත් මම තාමත් එයාලගේ හිත බිඳෙන්න කැමති නැහැ. අපි දෙන්න කාර් එකකින් හොස්පිටල් එකට ගියා. මුළු පාරම රේඩියෝ එකේ සින්දු ඇහුණා. නමුත් අපි දෙන්නාම වැඩිය කතා කළේ නැහැ. මහත්තයා එකපාරටම මගේ අත අල්ලගත්තා. ඔයා බය වෙලා නේද? මම හිමින් කිව්වා. ඔව්. එයා හිනා වෙලා බය වෙන්න පුළුවන්. ඒත් අපි බය නිසා නවතින්නේ නැහැ. හොස්පිටල් එකට ගිය මොහොතේ ඒ සුදු බිත්ති, ඒ සුවඳ, ඒ නිහඬ පරිසරය මගේ හිත තවත් ගැස්සුවා. රිසෙප්ෂන් එකෙන් රෙජිස්ට්‍රේෂන් කරලා අපි ෆැමිලි ඩොක්ටර්ගේ ක්ලිනික් එක ඉස්සරහා වාඩි වුණා. මගේ අතේ අපොයින්ට්මන්ට් කාඩ් එක. ඒක තදින් අල්ලගෙන හිටියා. ටික වෙලාවකින් මිසිස් කියලා නර්ස් කෙනෙක් කතා කළා. මගේ හිත එකපාරටම වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. මහත්තයා හිමින් කිව්වා යමු. ඩොක්ටර් හරිම සංසුන් හිනාවක් එක්ක අපිව පිළිගත්තා. වාඩි වෙන්න. එයා හිනා වෙලා කිව්වා ඩොක්ටර් මගෙන් ඇහුවා මොකක්ද අද තියෙන ප්‍රශ්නය? මම ගැඹුරු හුස්මක් අරගෙන ඩොක්ටර් මගේ දකුණු පියයුරේ ගැටිත්තක් වගේ දෙයක් දැනුණා. ඩොක්ටර් කිසිම කලබලයක් පෙන්නුවේ නැහැ. එයා නෝට්බුක් එකේ සටහන් ලියන අතරේ ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ගැටිත්ත මුලින්ම දැනුනේ කවදාද? වේදනාවක් තියෙනවද? පියයුරින් කිසිම දියරයක් පිට වෙනවද? පවුලේ කාට හරි පියයුරු පිළිකාව තිබුණද? ඔයාගේ මාසික ඔසප් චක්‍රය සාමාන්‍යද? වයස කීයද? මම හැම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නා. ඩොක්ටර් හරිම අවධානයෙන් අහගෙන හිටියා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා දැන් මම ක්ලිනිකල් බ්‍රෙස්ට් එක්සැමිනේෂන් එකක් කරනවා. ඔයා කලබල වෙන්න එපා. නර්ස් කෙනෙක් කාමරයට ආවා. ප්‍රයිවසි කර්ටන් එක වැහුවා. ඩොක්ටර් ඉතා ගෞරවයෙන් පියයුරු දෙකම සහ අතයට ප්‍රදේශයේ හිමින් පරීක්ෂා කළා. එයාගේ ඇඟිලි වලින් වටේටම හිමින් අතගා බැලුවා. විනාඩි කිහිපයකට පස්සේ ඩොක්ටර් හිමින් කිව්වා ඔව් දකුණු පියයුරේ පොඩි ගැටිත්තක් දැනෙනවා. මගේ හදවත එකපාරටම නතර වුණා වගේ. ඩොක්ටර් ඉක්මනින් තවත් වාක්‍යයක් කිව්වා. ඒත් මේ මොහොතේම මේක පිළිකාවක් කියලා කියන්න බැහැ. ගැටිත්තක් කියන්නේ හේතු ගොඩක් තියෙනවා. මම මහත්තයා දිහා බැලුවා. එයා මගේ අත තවත් තදින් අල්ලගත්තා. ඩොක්ටර් දිගටම කිව්වා ඊළඟ පියවර තමයි මැමග්‍රම් එක. බ්‍රෙස්ට් අල්ට්‍රාසවුන්ඩ් එක. ඒ පරීක්ෂණ දෙකෙන් පස්සේ අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා. මම ඇහුවා
ඩොක්ටර් මේවා වේදනාකාරීද? ඩොක්ටර් හිනා වෙලා කිව්වා මැමග්‍රම් එකේදි ටිකක් තද කරන නිසා සුළු අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. අල්ට්‍රසවුන්ඩ් එක නම් වේදනාවක් නැහැ. ඩොක්ටර් රෙෆරල් ලෙටර් එක ලියන අතරේ මගේ මහත්තයා එකම ප්‍රශ්නයක් ඇහුවා. ඩොක්ටර් අපි ඉක්මනට මේ පරීක්ෂණ කරන්නද? ඩොක්ටර් කිව්වා ඔව් ප්‍රමාද කරන්න එපා. කල් තියා හේතුව දැනගන්න එක තමයි වැදගත්ම දේ. අපි ක්ලිනික් එකෙන් එළියට ආවා. මම මහත්තයා දිහා බැලුවා. මට තවම බයයි. මම කිව්වා එයා හිමින් හිනා වෙලා බය වෙන්න පුළුවන්. ඒත් දැන් අපිට මාර්ගයක් තියෙනවා. අපි පියවරෙන් පියවර යමු. හොස්පිටල් එකෙන් එළියට එනකොට අහස හරිම ලස්සන නිල් පාටයි. මම හිතුවා සමහර විට ජීවිතයත් මේ වගේ වෙන්න ඇති. අඳුරු වලාකුළු ආවත් ඊට පස්සේ ආයෙත් නිල් අහස පේනවා. අද දවසේ දැනුවත් කිරීම. අද මට සිදු කළේ ක්ලිනිකල් බ්‍රෙස්ට් එක්සැමිනේෂන් කියන මූලික වෛද්‍ය පරීක්ෂාවයි. මෙහිදී වෛද්‍යවරයා පියවරු දෙකම අතින් පරීක්ෂා කරයි. ගැටිත්තක ප්‍රමාණය, ස්ථානය සහ චලනය ඇගයීමට ලක් කරයි. අතයට ඇති වසා ගැටිති පරීක්ෂා කරයි. මෙම පරීක්ෂාවෙන් පමණක් පිළිකාවක් තහවුරු කළ නොහැකි. එය මූලික ඇගයීමක් පමණි. ඊළඟට සාමාන්‍යයෙන් මැමග්‍රම් සහ බ්‍රෙස්ට් අල්ට්‍රසවුන්ඩ් වැනි රූප පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබේ. ඩොක්ටර් කතා කරන මුළු වෙලාවම එයා මගේ අත අතහැරියේ නැහැ. මගේ ඇස්වලට කඳුළු ආව හැම මොහොතකම එයාගේ ඇඟිලි තව ටිකක් තද වුණා. වචනවලට වඩා ඒ නිහඬ අත අල්ලගෙන ඉන්න එක මට ආරක්ෂාවක් දැනෙන්න හේතු වුණා. ගෙදර ආවම පුතා දොර ඇරලා අම්මා චෙකප් එක හොඳයි නේද කියලා ඇහුවා. මම හිනා වෙලා ඔව් පුතේ තව පරීක්ෂණ ටිකක් කරන්න තියෙනවා කියලා කිව්වා. ලොකු දුව මැසේජ් එකක් එවලා තිබුණා. අම්මා ඔයා හොඳින් ඉන්නව නේද? පොඩි දුව මට තේ එකක් හදලා දුන්නා. එයාලා තවමත් සම්පූර්ණ ඇත්ත දන්නේ නැහැ. ඒත් එයාලගේ ආදරේ හැම තත්පරයකම මට දැනෙනවා. ඩේ 6 අවසානය. අද මම පළමු පියවර තැබුවා. තාම පිළිතුරු නැහැ. නමුත් දැන් අපි හරි මාර්ගයේ යනවා. හෙට මම මගේ ජීවිතයේ පළමු මැමග්‍රම් සහ බ්‍රෙස්ට් අල්ට්‍රසවුන්ඩ් පරීක්ෂණයට යනවා. මගේ හිතේ තවම බිය තිබුණා. ඒත් මගේ අතේ තවමත් මගේ මහත්තයාගේ අත තිබුණා.